ටන්ටර අම්මා හිටවමට තාවා. ඕ බස් නෙවෙයි ටිපර් එකක් එනවා. පැනපා ඉම්මට අඩු. පාසල් උපකරණයකට යනවද හાર્ඩ් එකකට යනවද? පොඩි එකාට මේ මකණයක් ගේන්න කිව්වනේ. මකණයක් මොකගෙන් හරි ඉල්ලගන්නේ මං යන සෙලෝ ටේප් එකක් ගේන්න ඕනේ. හරිනේ සෙලෝ ටේප් එකයි තවමාද බට ටිකයි හරි ඔක්කොම ටික තියෙනවා. මේ දැන් ආයෙ අතන බස් වලට යන්න ඕනේ. මෙහෙම පයින්ම ගෙදරට යනවා. ආයෙ හොයන්න බෑ අප්පෝ. දැන් මං එහෙ දන්නේ ආවේ. පොඩි කාට මක්කයක් ඕනේ මං යන්න මොනරෙත් අත්ද. අඩේ බයෙත් බෑවා. අඩෝ බයෙත් බෑවා. අඩෝ. ඒ වාහනයක් එන්නේ නැද්ද බං බස් එකක් වත්. ඒ මල්ලි මේ ටැක්ස් එක ගෙවන්න මල්ලි. අඩෝ බලුවඩ මචං ඒව හරිද? අඩෝ මල්ලි. අඩෝ යන්න බබා. යන්න බබා. ආයෙ තාව යනවාද? අම්මඩු ලොරි මල්ලි මම අයියා. අපි යන්න කොහමද ගෙදර මගේ අන්න බස් එකක් එනවා. අයියා මම දැන් යන මේ අඩෝ බස් එක යනවා. අයියෝ පොළොන්නරු බස් එක නේ නවනගර බස් එක. අනේ නවනගර බස් එක වැඩක් නැහැ නේ මචං. ඕ හැප්පේ. යන්න මහත්තයා. මේ මහත්තයා පොඩේට මොකද? ඵලයන්. මං යන්න තනියෙන්. උඹලා මාදා යන්න බැරි මම යන තනියෙන්. හරිද? ඇයි යකෝ. කවුරුන්ද පේන්නේ? මේ පොඩි බරක් තියෙන එක දාගෙන යන්න ඕනේ. තාම ප්‍රතිශාර වෙන්නේ දන්නේ නැහැ. ඇතියන් තාම මට උඩියක තාම පැදුලෙන් ගියා තමයි. නෑ පිස්සු ගේනවා. යම ගෙදර යන්න ඕනේ. අම්මට ඔය කැලේස් යකෝ අයියෝ කැලේස් අයියා. රෑ කීයද දන්නේ වෙලාවනේ. පොඩ වෙලා බලමු. 9:37යි. පුදුමෝ ගෙදර ඔයා ටීස් අඩෝ බස් එක බං අඩෝ බස් එක අංකල් පොළොන්නරු බස් එක අංකල් අයියෝ අංකල් නෙමෙයි මේ කවුරු හරි කවන්නේ අඩෝ බස් එක බං අනේ මං දැන් ගෙදර යන්න මොකේද බං මල්ලා හත්තිලා කවුරුත් නෑනේ මොකද්ද බං CTV බස් යන්නේ CTV වෙන්න නම් බෑ බං මේ ප්‍රයිවට් එකක්ද කොහෙද අඩෝ මේ බලපන් මේක ස්පොයිලර් එකකුත් තියෙනවනේ බං what the fuck what is this වෙනවා නම්බරේ මොකද්ද ND 5134 පරණ එකක් ලොටියක් වගේ අම්මට උඩු කොල්ලට සෝරේනවා මචං අඩේ කැඩිලා නේ අඩේ අඩෝ මේ කවුද බං මෙතන දාලා ගියේ මේ මොකෝ කියන්නේ මේ පොලිසියට කතා කරලා කියනවද කො කියන්නත් හිතෙනවා නෑ ඕන්නේ මම ගිහලා මේක හදාගෙන පොඩ්ඩක් බලන්න ඕනේ පොඩ්ඩක් බලමු නැගලා මේකට අපේ ටයර් ටික පොඩ්ඩක් ඉන්නකොට ටයර් ටික පොඩ්ඩක් බලන්න ඕනේ ලයිට් එක ගහලා බලමු පොඩ්ඩක් අඩේ පැච්චක් ගිහිල්ලානේ මල හත්තිලා මේ පැත්තේ හොඳට වැමිලා මේ අම්මෝ පැච්චක් ගිහිල්ලා අරගෙන හිමි ටික ගෑරේජ් එකට දාගත්තොත් නම් හදාගන්න පුළුවන් වෙයි ඔන්න නැගලා බලමු ස්ටාර්ට් වුණොත් හොඳයි ස්ටාර්ට් වුණා ඕකේ අම්මට ඉතින් අතර උනානේ මල්ල හත්තිලා වුණා ආයි ස්ටාර්ට් කරමු බලන්න ස්ටාර්ට් වෙනවා අම්මට ඉතින් අඩෝ පොඩ්ඩක් බලමු බස් එක අම්මට බස් එක අද්දන්න නැති කියන්නේ අඩේ බස් එක අද්දන්නේ අඩේ මේ හැම් බ්‍රේක් දානනේ මන පිස්සු බස් එක අද්දනවා අම්මට උඩු අම්මට සිරිනවතුනේ මල කෙලියයිනේ අඩේ බස් ස්ටාර්ට් කරගෙන ස්ටාර්ට් කරන්නේ ස්ටාර්ට් අම්මට කෙලිය යනවා තව පොඩ්ඩේ අඩේ බස් එක නම් වැඩ අඩෝ මානසීන්නේ ලයිට් උප්පත් මොන අවුලනේ අපි කොහමද කඩේට යන්නේ ගෑරේජ් එකට අම්මට වැඩි පාර යන්නේ මේ බස් එකේ කන්නඩි ඊයර් බස් එක ඇදුනේ අඩේ ඉම්මට යන්න ඕනේ මේ බස් එකේ කන්නඩිය ඇදයි අඩේ මං කොහරි කෙලව ගන්න කලින් ඉම්මට ගිහලා ගෑරේජ් එකට දාගන්න ඕනේ
අම්මට උඩු. ඕයි ඉම්මට ගෑරේජ් එකට යන්න. ගෑරේජ් එක අතන තියෙනවා ඈත පේන ගෑරේජ් එක. ඉම්මට කියලා ගෑරේජ් එක දාගන්න ඕනේ. දෙවෙච්ච ටික නම් හැදුවා. දැන් තියෙන්නේ ඉතින් මේ ටික හදාගන්න තමයි. ටික මට කැමති ටික දාගන්න තමයි තියෙන්නේ. මේ බස් එක නම් ආයේ සුපිරියක් තමයි යා. අඩේ සුපිරියක් මටමයි මේව වෙන්නේ ඈ. මේ වාදී වෙන කාටවත් වෙන්නේ නැහැ. මට තමයි වෙන්නේ. මොමරි කමන්නේ කීයා කීයත් කමන්නේ නැත. මේක මම හදාගෙන යනවා. ඕ මේක ලස්සනයි මේක ලස්සනයි. එතනට අපි මෙන්න මේකත් දාන්න ඕනේ මට ආස විදියට. මට ආස විදියට මම හදාගෙන යනවා. ඉතින් ගෙදර ගිහිල්ලා රඟනවා. ඉතින් අය කට්ටියට වෙන්න. අම්මට සිහි ඕෂ් වෙන්න. ගැම්මක් තමයි ඕෂ් අම්මට උඩු. I like this. Oh shit. ඇෂ් ටීවී එක තියනවාද? ටීවී එකේ වැඩක් නැහැනේ. ටීවී එක නැහැ මේක තියමු. මේකක් කරමු. අලු රැජින හරි දම් රැජින හරි ගන්න. මං අලු රැජිනට ආසයි මට. අලු රැජිනට ආසයි අලු රැජින කරනවා මම. මේ ටික මෙහෙම තියමු. ඔඩේ සුපිරි බස් එක ආය ලේලෑන්ඩක් ඈ. සුපිරි ලේලෑන්ඩ් ඈ. ඔයේ මයි බස්. අඩෝ සුපිරියක් තමයි. අඩේ සුපිරියක්. අම්මට සී මගේ බස් එක දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉතින් ඉස්සර වගේ මම එක්කෙනා ගෙවල් වල ගිහලා කුඩි රස්සා කරා හරි ඉවරයි. දැන් ඒ කාලේ ඉවරයි. දැන් මගේ කාලේ. දැන් ඉතින් මම මගේ විදිහට කරනවා. කොහොම හරි මම බස් එකක් හොයාගත්තා. දැන් ඉතින් මම හයරයක් දුවලා රූට් එකක් ගහලා ගැම්මට ඉන්නවා. Oh my damn. ලස්සන බස් එක හැබැයි ඈ මොනවා නැතත් අය කුප්පිරියක් තමයි යා. අඩෝ ලස්සනයි සුපිරියක් තමයි.